ටෝච් එක උතරන් කොහෙද යන්නේ? ආයිබෝ වේවා මගේ සහෝදර හිත මිත්‍රයිනි. ඉතින් කොහොමද මේ අද යන්නේ පොඩි බයික් රයිඩ් එකක්. අද වෙසක් පොය දවසේ මේ අපේ යාළුවෙක් හිටියා අම්පාරේ. මේ නිකන් මට මගේ යාළුවෙක්ට හිතුණා මොකද කරන්නේ යනවද කියලා. ඉතින් අදයි හෙටයි වාඩුනේ. බයික් එක තියෙනවා. මගේ මිත්‍රයා. ඉතින් කොහෙ ගියත් යට බයික් එකේ අපි බලමු මොකද වෙන්නේ කියලා. තව යාළුවෙක් කෙනෙක් ඉන්නවා. එන්නේ මෙතන මෙහෙ ඉන්නේ ඌව ගන්න ආවේ. දැව්වත් ගත්තා. ගියා. නూరు පාරේ. බලමු. යන්න ලෑස්තිද? බඩගිනි බා මොන හරි කාලයක් යන්නේ. වෙසක් පොය වුණාට මේ කට්ටිය වෙසක් බලන්න එළියට බහින හින්දා පොඩ්ඩක් මේ ටිකේ ට්‍රැෆික් එකක් තියෙනවා. අපි කෑගල්ල පැත්තට යන ගමන් දැන් ඉන්නේ. අපි යන්න හිතන් ඉන්නේ පේරාදෙනියෙන් උඩුනුවර පැත්තට පාරක් තියෙනවා. එතනින් ගිහිල්ලා බිබිල පැත්තට ගිහිල්ලා යනවා. දැන් අපි ඉන්නේ වික්ටෝරියා රන්දනිකල ජලාශයෙන් උඩ පැත්තට වෙන්න තියෙන පාරේ. පුන්නස්ගිරිය උඩුදුම්බර හරහා මහියංගනයට තමයි අපි දැන් යන්නේ. පට්ටම ලස්සනයි මේ වික්ටෝරියා ජලාශයත් එක්ක තියෙන උඩ මේ පාර. මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපි පොඩ්ඩකට බයික් එක නැමැත්තුව මචං අපි ඉන්නේ නුවර මහියංගනේ පදියතලාව හයිවේ එකේ වංගු 2 කියන ස්ථානයේ. මේක පට්ටම ලස්සන ප්ලේස් එකක්. ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්. නුවර මහියංගනේ පදියතලාව පාරේ වංගු 18 අපිට අහු වෙනවා. මේ තියෙන ලොකේෂන් එක මචං වංගු 18ට පටන් ගන්න කලින් චුට්ටකට කලින් තියෙන view point එකක්. ලස්සනයි වටෙන් පේනවා. හැබැයි අපි ගියපු වෙලාව පොඩ්ඩක් ඉරාවුව වැඩි, සැර වැඩි. මචං මේ තියෙන වංගු 18ට පට්ටම ලස්සනයි. හැබැයි වංගු 10 ගිහිල්ලා තියෙන අය දන්නවා නම් වංගු 10 තරම්ම වගේ තමයි දුර ප්‍රමාණය තියෙන. මෙතන වංගු 18ක් තිබ්බත් ළඟ වංගු ටික නෙමෙනවා. හැබැයි ලස්සනයි. ලොකේෂන් එක වට ලස්සනයි. වංගු 18 බැස්සා විතරයි ක්ලයිමේට් එක ක්ෂණිකව චේන්ජ් වුණා ගියාහන්කෝ.
අර වංගුදහටේ අපි උඩහරේ ඉන්නකොට කූල් ක්ලයිමේට් එකක් තිබ්බේ. හැබැයි මෙතන මචං මෙතනින් එහාට වංගුදහට බැහැලා මේට යනකොට ආයෙත් නිකන් අපිට තේරෙන අපි ඉන්නේ දැන් වියලි කලාපේ කියලා. ගයිස් අපි දැන් ඉන්නේ මහියංගනේ ඉඳන් බිබිලි පැත්තට යන පාර. පේනවනේ පාර. අඩෝ මේ වගේ පාරවල් වල නම් යන්නත් ආසයි බං. මේ තියෙන අපි නවත්තපු දෙවෙනි දන්සල පළවෙනි දන්සල තිබ්බේ මේ පාරෙම චුට්ටකට කලින් බීම දන්සලත් සුපිරියට තිබ්බ පට්ට රහයි. රොටි දන්සලත් ආයේ කියලා වැඩක් නැහැ. ආයේ තව අරගෙන කන්න හිතුණා. ඒ වුණාට ඉතින් එකක් කාලා ෂේප් වෙලා හිටිය පට්ටම රසයි. සුපිරි. ගල්ලවේ රක්ෂිතයේ මැද්දෙන් තියෙන ඉගිනියාගල පාර පට්ට ලස්සනයි දෙපැත්තම කැලේ. ඊට පස්සේ අපිට පේන්නේ මචං නාමල්ලොය ජලාශය. ආයේ නෑ සුපිරිය කියන්න වචන නෑ මාරම ලස්සනයි. අපි මෙතන ලස්සන ෆොටෝස් ටිකක් ගැහුවා. සුපිරි අති සුපිරි. අඩෝ බලහන් බං එකේ නිල් කැටේට වතුර තියෙන ලස්සන ඉතින් මගේ මිත්‍රවරුනි නාමල්ලොය ජලාශයට සමුදීලා අපි යනවා ඊළඟට පොල්වත්ත පන්සල් හන්දිය. මේ පාර වැටෙන්නේ. එතනින් එහාට මගේ මිත්‍රයා ගෙදරට බොහොම චූටි දුරයි තියෙන්නේ. ටෝච් එක උතරන් කොහෙද යන්නේ? මේ කොහොමද ගයිස් මේ ඇවිල්ලා කරලා නාගෙන කරගෙන තේකුත් බිව්වා. තේකුත් බීලා දැන් යනවා මේ ඈ ඔව් අපේ කොල්ලෝ ඉන්න පොරව තියෙනවා ටෝච් එක තියෙනවා. දැන් වෙල පැත්තට පොඩ්ඩක් යන්න කියලා බැලුවා. මේක තමයි ළමයි අලි වෙඩිල්ල කියන්නේ. ඔව් දැන් අද අලි ඉන්නවලු. බලමු අද අලියෙක් බලා ගන්න පුළුවන් වේද කියලා මේ. මේ වෙඩිල්ල දාගනින් ආවක කියලා. යන්න හදලා by Berlin. පැලට වෙලා ඉන්නවා පැල හයියයි. ඔව්. චමින්දුගේ වෙල බලන්න තමයි ආවේ. ඔව් චමින්දුගේ ඉන්නේ පහළ කොල්ලා අපේ. ඔව් මාමා. ඔව්. ඒ මාත් එක්ක ආපු ගමන් සගියා. ඉතින් ගයිස් රෑ 8:00මාර වගේ ඇති අපි වෙලට පොඩ්ඩක් ආවා. ඇවිල්ලා වටයක් දාලා දැන් යන්න තමයි හදන්නේ. මේ අලි නම් හිටියේ නෑ. පස්සේ බලමුනේ අපි අලි කොහොම හරි.
ඉතින් මචං අම්පාරේ ගෙවෙන අපේ ඊළඟ දවස දෙවෙනි දවස අපි යනවා කරියක් ගහන්න. මගේ භාෂාවෙන් කරියක් ගහන්න යන්නේ අපි. අපේ මිත්‍රයා චමිඳුගේ ට්‍රැක්ටරෙන්ම ආවා. මමයි ඉහානුයි වෙලට දැන් අපි යන්න හදන්නේ. මෙතන එහා පැත්තේ තියෙන ගල්ඔය එතන අයිනේ තමයි අපි වැඩේ සෙට් කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. අපිත් එක්ක අද මේකට පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න ඇවිල්ලා ඉන්නවා මේනක අයියා, ඒ වගේම බට්ට මල්ලි, අපේ චමිතුගේ යාළුවෝ දෙන්නෙක්. ඉතින් මචං බත් එකත් හරි චිකන් එකත් හරි දැන් කන්න තමයි තියෙන්නේ. ඉතින් මචං උඹලා තුන් දෙනාට සෑහෙන්න පිං. මොකද මේ එක්ස්පීරියන්ස් එක මම මගේ ගන්නේ මගේ ජීවිතේ ෆස්ට් ටයිම්. පට්ට මාතල් සුපිරි. මොන මචං අලියෙක් බලන්න chance එක ඇවිල්ලා තියෙන. අපි කාලේ ඉවරලා චුට්ටක් එතන රෙස්ට් කරා. ඉතින් ඊට පස්සේ කෝල් එක ආවා අලියා පාර හිට්ටුවට ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් බලන්න පුළුවන් zoom කරලා පෙන්නන්නම්. අලි දෙන්නෙක් ඉන්නවා. මේ කෑ ගහලා උන් ඇතුළට එවුවා. හැබැයි උන් ඔයට පැනලා එහා පැත්තට ගියේ නෑ. අතරම කැලේ එහා පැත්තේ ඉන්නවා කියලා තමයි මගේ යාළුවා කිව්වේ. දැන් අපි යන්නේ මචං ට්‍රැක්ටරේ සෝදලා ඊට පස්සේ එතන ගල්ඔයේම පොඩි අත්තක් තියෙනවා එහා පැත්තට ආපු. එතනටින් චුට්ටක් නාගන්න කියලා තමයි අපි දැන් යන්නේ. නාගෙන කරගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි යනවා ඉඟිනියාගල ජලාශයට. මේ වෙලාව මෙතන ඉන්නවා මඩ කාපු අලියෙක්. මේ බන්ට් එකට වෙලා කකා ඉන්නවා, කරදරයක් නෑ කාටවත්. උගේ පාඩියේ කකා ඉන්නවා එතනට වෙලා එහෙට යනවා මෙහෙට යනවා. අපේ මේනකයිගේ විදියට ඌ දන්න කාලේ ඉඳන් ඔතනම තමයි ඉන්නේ. කොයි වෙලාවෙ ගියත් ඌව බලා ගන්න පුළුවන්. ඉතින් ගයිස් මේ තියෙන්නේ ඉඟිනියාගල ජලාශය. පට්ටම ලස්සනයි, පට්ටම ලොකුයි මේක. ඉතින් මේ හතර වටේටම ගොවි තැන් වලට සහ බොන්න වතුර ඔක්කොම පිරිපහදු කරලා ගන්න මේ ජලාශයෙන්. අපි මෙතන බන්ට් එකේ උඩ ඉන්නකොට දැක්ක අංකල් කෙනෙක් මාළු බානවා. ඉතින් අපිත් ගියා පොඩ්ඩක් පහලට. මෙතන පහල ජල විදුලි බලාගාරෙත් එක්ක ඩෑම් එකට පහල තියෙනවා මේ මත්ස්‍යෝ බ්‍රීඩ් කරන තැන. එතනින් පැටව් එතනින් මත්ස්‍ය පැටව් ලොකු කරලා වැවට දානවා. ඉතින් ඒ විදිහට තමයි වෙන්නේ. මේ ඩෑම් එක දිගේ එහා කෙළවරට යන්න පුළුවන්. ඉතින් එතන ඩෑම් එකේ කෙළවරට ගියාට පස්සේ චුට්ටක් උඩට නගින්න පුළුවන්. එතන තියෙනවා ගලක් උඩ ඉදි කරලා තියෙන ඩී.එස්. සේනානායක මහත්තයාගේ පිළිරුවක්. මේක සේනානායක සමුද්‍රය කියලා හඳුන්වනවා. ඉතින් එතුමාට ගරු කිරීමක් විදිහට 1950 දී ඉදි කරපු ඉඟිනියාගල ජලාශය හේවත් සේනානායක සමුද්‍රය තමයි මේ තියෙන්නේ. අලි වැටකුත් නෑ, මුං ගැහුවොත් එහෙම තමයි මර වැඩ. උන් යනවා යන්න ඇතුළට. ගයිස් අද අපේ තුන්වෙනි දවස. අද තමයි අපි කොළඹ බලා අම්පාර ඉඳන් ආපහු වෙන්නේ. උදේම අපි එහෙම පිටත් වුණා 7:00 විතර. දැන් මොණරාගලට ඇවිල්ලා මොණරාගල මගේ යාළුවෙක් ඉන්නවා තව සීබලාන්ඩුවේ. අපේ තරිඳුගේ ගෙදරින් උදේ ආහාර වේල සපයාගෙන අපි එමීට ලස්සන තැන් ටිකකුත් බලාගෙන කොළඹ පැත්තට යන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. අපි දැන් ඉන්නේ හපුතලේ පැත්තට යන ගමන් දැන් අපිට අහු වෙනවා මේ දියලුම දියැල්ල.
ඔන්න දැන් මචං ආපහු අර වියලි කාලගුණේ ඉඳන් ටික සීතල වේගෙන එනවා. මොකද හපුතලේට මහ ලොකු දුරක් නැහැ. මෙතන ඉඳන් මේ යන පාර. අපේ ගියාන්ගේ ෂෝට් කට් තමයි ෂෝට් කට් පේනවනේ පාරේ යටි. අපි දැන් ඉන්නේ රහංගල ඔහිය පාර. අපි හිතාගෙන ඉන්නේ ඔහිය පැත්තෙන් හෝටන් ප්ලේස් ඊට පස්සේ පට්ටිපොළ අඹේවෙල හරහා නුවරඑළිය පැත්තට යන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. මචං මේ ටිකේ මේ පාර අඩෝ මේ පාරේ තියෙන්නේ මචං වෙනම වයිබ් එකක් මාර ලස්සනයි. අපිට යන ගමන් පොඩ්ඩක් පොඩි පොදයකුත් වැටුණා. ඉතින් තෙමීගෙනම පොද ගහගෙන තෙමීගෙන යනවා. ඉතින් ගමන නවත්තන්න බෑ. අපි යනවා දිගටම. කොහොම මොන විදිහේ ආර්ථික තත්ත්වයක් මේ ලංකාව ඇතුලේ තිබ්බත් මේ වගේ තැන්වලට යනකොට මේ වගේ ගමනක් යනකොට මේ වගේ වටපිටාවක් දකිනකොට තමයි තේරෙන්නේ මේ ලංකාව කොච්චර ලස්සනද කියලා බං. දැන් අපි හෝටන් ප්ලේස් වලට යන ගමන් ඉන්නේ. ඉතින් මචං මෙතනින් තමයි ටිකට් ගන්න තියෙන්නේ. මේක එන්ට්‍රන්ස් දෙකක් තියෙනවා. මේ පැත්ත සහ අනිත් පැත්ත. ඉතින් අපි දෙන්නට මම හිතන්නේ වාහනයටත් එක්ක වෙන්න ඕනි වදින්නේ 830යි අපි දෙන්නට ටිකට් එක එන්ට්‍රන්ස් ෆී එක. මේක මම හෝටන් ප්ලේස් වලට යන මේ පාරෙන් යන මගේ ෆස්ට් ටයිම්. ඉතින් මාර ලස්සනයි. ඉතින් පට්ට ලස්සන වටපිටාවක් තියෙන්නේ. සීතලයි, සෑහෙන සීතලයි. බලා ගන්න පුළුවන්.
හැමතැනම තැන් තැන්වල දිවියොත් ඉන්නවා. හැබැයි අපිට නම් දිවියෙක් සෙට් උනේ නැහැ. මචං මෙතන නවත්තලා මෙතනින් වාහන දාලා තමයි අර ලෝකාන්තය ඒ ටික මේ ටික බලන්න යන්න තැන් ටික බලන්න පයින් යන්නේ. එතනින් ඇතුළට යන්න ඕනේ. මෙතන කැන්ටින් එකක් තියෙනවා. මෙතනින් කන්න පුළුවන්. ඉතින් අපි දෙන රොටියක් කාලා ප්ලේන් ටිකක් ගැහුවා දෙන්නත් එක්ක. ඉතින් ගයි සීතල මීදුම් දුමාරයක් පහු කරගෙන අපි දැන් අඹේ වෙලා හරහා නුවරඑළිය පැත්තට යන ගමන් ඉන්නේ. මේ පාර වෙසක් කලාපයේ තියෙන්නේ නුවරඑළිය. ඉතින් අපිට ආස වුණත් චුට්ටක් හවස් වෙනකන් ඉඳලා මේක වෙසක් කූඩු වල ලයිට් පත්තු කරනකන් ඉඳලා චුට්ටක් බලලා යන්න. ගමන් මහන්සියත් එක්ක අපි තීරණය කරා චුට්ටක් නුවරඑළිය පොඩි වටයක් දාලා හැටන් වලට දාලා හැටන් වලින් විස්සාවේල්ල පැත්තෙන් ආපහු කොළඹ පැත්තට එන්න කියලා. මොකද රැ වෙනවා. ඒ වගේම වැස්සත් අපිට අහු වුණා. ඉතින් ඒකත් එක්ක අපි දැන් හිමීට කොළඹ පැත්තට යනවා. ඉතින් මචං දවස් 3ක් අපේ ගෙවිලා ගියා මේ විදිහට.
ඉතින් හරි ආදරණීය මතකයන්, හරි ලස්සන මතකයන් ගොඩක් මේ ගමනේදී අපි එකතු කරගත්තා. ඉතින් මගේ මේ එක්ස්පීරියන්ස් එක මම ඔයගොල්ලොත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගත්තා. ඉතින් රැඳිලා හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. Thank you.